ගයාවේ ඉන්දියාවේ ගයාවේ වාසය කළා එක දාසියක්. මේ දාසිය හරියට ඒ ගෙදරින් ගුටි කනවා. එතකොට මේ ගෙදර නෝනා මේ දාසියට පහර දෙන්න ලේසි ක්‍රමයක් හොයාගත්තා. ඒ තමයි ලණු කෑල්ලක් මාළේ වගේ ගැට ගහලා දාසියගේ බෙල්ලේ දැම්මා. දාලා කිව්වා උඹ මේක අස් කරන්නේ නැහැ කියලා. ඒ ලණුවට කියන්නේ රජ්ජු කියලා. ලණු මාලෙට කියනවා රජ්ජු මාලා. ඉතින් මේ තරුණ දාසිය හරියට දුක් විඳා. දුක් විඳලා දවසක් මේ දාසියට ජීවිතේ තිත්ත වුණා. හිතාගත්තා මං අද බෙල්ල වෙල දා ගන්නවා කියලා ලණු කෑල්ලක් අරන් කලේ ඇතුලේ උබාගෙන වතුර ගේන්න යන විදියට ගෙදරින් පිටත් වුණා. පිටත් වෙලා කැලේ ගියා. කැලේ ගිහිල්ලා ගහක අත්තක මේ ගැට ගැහුවා. ගැට ගහලා තොණ්ඩුව හදලා එල්ලෙන්න ලෑස්ති වෙද්දි රජ්ජු මාලා කියලා කතා කළා. කවුද අපි සරණ ගිය ලොවට මහා අනුකම්පා ඇති අපේ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ රජ්ජුමාලා එතනින් බුදුරජාණන් වහන්සේලා ළඟට ගිහිල්ලා වන්දනා කරලා අඬන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කලේ කාන්තා අයිතිවාසිකම් තියෙන තැනකට යොමු කිරීම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කලේ සසරේ ස්වභාවය ඈට කියා දුන්නා. ඈට කියා දුන්නා මේ ඇස කන නාසය දිවකය මනස අපි උපදින්නේ කොහොමද කියලා. අපි හැමෝම උපදින්නේ කර්මානුරූපව. අපේ වාසනාව කියන්නේ අපේ ඇතුලේ තියෙනවා හිතේ චේතනාව කියලා එකක්. මේ චේතනාව ලස්සනට හසුරවන්න කියා දුන්නා කර්මයෙන් විඳවන්නේ නැතුව. රජ්ජුමාලාට අවබෝධ වුණා සෑම දෙයක්ම අනිත්‍යයි කියලා. සෑම දෙයක්ම හේතුඵල ධමයක් කියලා. මේකේ කර්මානුරූප බලපෑමක් තියෙනවා කියලා. මාර්ගඵල ලැබුවා.